දකින්නට දැස්ද අසන්නට සවන්ද තමා කෙරේ විශ්වාසය දෙති කිසිම මිනිසෙකුට රහසක් රැකගන්නට නොපුළුවන. ඔහුගේ දෙතුළ නිහඬ වුවත් ඔහු සිය ඇඟිලි තුඩුවලින් අතොරක් නැතිව දොඩවන අතර ඔහුගේ සෑම කාර්යකදීම පාවාදීම පිටතට වැස්සෙනු දැකිය හැකිය. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. The Silent Patient කියලා කියන්නේ 2019 අවුරුද්දේ මේ ඇලෙක්ස් මයිකෙලිඩීස් කියන බ්‍රිටිෂ් author විසින් ලියපු psychological සහ thriller කියන ජෝන් රස්වල්ට අයිති පොතක්. ඉතින් මේ පොත තමයි ඇලෙක්ස් මයිකෙලිඩීස්ගේ පළවෙනි නවල් එක විදිහට රිලීස් වෙච්ච ඒ සුවිශේෂී පොත වෙන්නේ. මේ පොතේ අනිත් විශේෂත්වය තමයි මේ ඇලෙක්ස්ගේ පළවෙනි නවල් එක වුණාට මේ පොතට හැකියාවක් හම්බෙනවා ඒ අවුරුද්දේ නිව්යෝක් ටයිම් බෙස්ට් සෙලර් පොතක් බවට පත් වෙන්න වගේම පොත් රිවිව් කරන අය දන්න The Goodreads වෙබ්සයිට් එකේ ඒ අවුරුද්ද සඳහා හොඳම ක්‍රයිම් සහ ත්‍රිලර් ජෝන්රකට අයිති පොත බවට පත්වෙන්නත්. ඉතිං පොත් කියවන කෙනෙක් නම් ඔයා දන්න ඇති The Maidens කියන පොත. අන්න ඒ පොතත් මේ ඇලෙක්ස් මයිකෙලිඩීස්ගෙම තවත් පොතක්. ඉතින් ඇලෙක්ස්ට මේ සයිලන්ට් පේෂන්ට් කියන පොත ලියන්න අයිඩියා එක ආව කියලා කියන්නේ එයා ෆිසියෝതെරපි ගෙනගෙන ඉන්න අතරතුරේ කාලෙදී. ඉතින් අන්න ඒකත් එක්ක ඒ සයිඩ් එක ගැන ඇලෙක්ස්ට තිබ දැනුමත් හින්දා මේ පොතේ ඒ හොස්පිටල් ආශ්‍රිතව ඒ වගේ මේ තෙරපි සීන් වගේ දේවල් මාරම ඩීටේල්ස් ඇතුව ලියන්න ඇලෙක්ස් මයිකෙලිඩීස් සමත් වෙලා තියෙනවා. ඉතින් මුලින්ම මූවි එකකට මූවි ස්ක්‍රිප්ට් එකක් විදියට ලියවිලා පස්සේ පොතක් විදියට ලියවිච්ච මේ The Silent Patient කියන පොත් රිවිව් කරන වෙබ්සයිට් එකක් වෙච්ච The Goodreads කියන වෙබ්සයිට් එකේ රේටින් 95 4න් 2ක වගේ ගොඩක් ලොකු රේටින් එකක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් කුමාර සිරිවර්ධන කියන ප්‍රවීණ කතුවරයා විසින් Muses Publications කියන මේ පබ්ලිකේෂන් එක හරහා මේ පොත හඬ නිහඬ කියන නමින් සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් අපි මේ පොතේ කතාව පැත්තට හැරෙනොත් මේකේ කතාව ප්‍රධාන වශයෙන්ම ගොඩනැගිලා තියෙන්නේ මේ ඇලීසියා බෙරන්සන් කියන ඒ චරිතය වටා. ඇලීසියා බෙරන්සන් කියලා කියන්නේ වෘත්තිමය චිත්‍ර ශිල්පියෙක්. ඉතින් මේ ඇලීසියා එයාගේ හස්බන්ඩ්ගේ නම තමයි ගේබ්‍රියල් බෙරන්සන්. ඇලීසියයි ගේබ්‍රියලුයි ලන්ඩන් වල ඒගොල්ලන්ගේ ගෙදරට වෙලා අවුරුදු 7ක් වගේ කාලයක් හරි සතුටින් සාමකාමීව ජීවත් වෙනවා. ඉතින් ඇලීසියා චිත්‍ර ශිල්පියෙක් වගේම ගේබ්‍රියල් කියලා කියන්නේ මෝස්තර එක රටා වගේ දේවල් ඡායාරූපගත කරන ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එයා ෆැෂන් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට එක මැගසින් වල වගේ තැන්වල තමන්ගේ වෘත්තිය කරගෙන ජීවත් වෙන කෙනෙක්. ඉතින් මේ විදිහට සාමාන්‍ය විදිහට ගත වෙන මේගොල්ලන්ගේ මේ ජීවිතේ එක රැයකින් එක මොහොතකින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් එක දවසක් ගේබ්‍රියල් ගෙදර එන්නේ සාමාන්‍ය වෙලාවට වඩා ගොඩක් පරක්කු වෙලා. මේ විදිහට ගෙදර ඇවිල්ලා ටිකක් වෙලා යද්දි මේ ඇලීසියා සහ ගේබ්‍රියල් ජීවත් වෙච්ච ගෙදරින් ඇහිච්ච වෙඩි සද්ද හින්දා මේගොල්ලන්ගේ අසල්වාසීන් පොලිසියට කෝල් එකක් දෙනවා. ඉතින් පොලිසිය ඇවිල්ලා බලද්දි පොලිසියට දකින්න හම්බෙන්නේ ගේබ්‍රියල්ව පුටුවකට ගැට ගහලා 5 වතාවක් ඔළුවට වෙඩි තියලා ගේබ්‍රියල්ව මරලා දාලා. හැබැයි මෙතන තියෙන අద్භූතම දේ තමයි මේ ගේබ්‍රියල්ට වෙඩි තියන්න පාවිච්චි කරපු ඒ ගන් එක ගාව හිටියේ වෙන කවුරුත් නෙමෙයි ඇලීසියා. ඒ කියන්නේ තමන්ගේ හස්බන්ඩ්ව මැරුවා කියන චෝදනාව කෙලින්ම එල්ල වෙන්නේ මෙන්න මේ ඇලීසියාට තමයි. ඉතින් හැමෝගෙම සැකය ඇලීසියා පැත්තට එද්දී ඇලීසියා එක වචනයක්වත් කතා කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙනවා. එදායින් පස්සේ මේ සිද්ධියෙන් පස්සේ ඇලීසියා එක වචනයක්වත් ආයෙ කතා කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ තමන් හරිද වැරදිද කියලාවත් පාපොච්චාරණයක් කරන්න යන්නේ නැතුව අධිකරණයේ යන මේ නඩුවේදීවත් තමන්ගේ නිර්වද්‍යතාවය ප්‍රකාශ කරගන්නවත් වචනයක්වත් කතා කරන්න නැතුව නිශ්ශබ්දතාවයෙන් යුක්තව ඇලීසියා එතනින් එහාට සම්පූර්ණයෙන්ම ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේ தත්වෙත් එක්ක මෙයා ඇලීසියාට විරුද්ධව තිබ්බ ට්‍රයල් එකෙන් තීරණය වෙනවා ඇලීසියාට මානසික රෝගයක් තියෙනවා කියලා. අන්න ඒකත් එක්ක මේ ට්‍රයල් එකෙන් පස්සේ ඇලීසියාව The Grove කියන මානසික රෝහලට යොමු කරන්න ඒ බලධාරීන් කටයුතු කරනවා. ඉතින් කතාවේ එතනින් එහාට සම්පූර්ණයෙන්ම ගොඩනගන්නේ මෙන්න මේ The Grove කියන මානසික රෝහල කේන්ද්‍ර කරගෙන. ඉතින් මේ කතාව ඉස්සරහට ෆ්ලෝ වෙගෙන යද්දී අපිට තවත් ගොඩක් වැදගත් කැරක්ටර් එකක් හම්බෙනවා තියෝ ෆේබර් කියලා. තියෝ කියලා කියන්නේත් ඇලීසියා වගේම මේ කතාවේ ගොඩක් වැදගත් චරිතයක්. තියෝ කියලා කියන්නේ මානසික රෝහලක වැඩ කරන මානසික වෛද්‍යවරයෙක්. හැබැයි මේ තියෝ මේ ඇලීසියාගේ කේස් එක ගැන ලොකු ඉන්ට්‍රස්ට් එකක් දක්වනවා. අසාමාන්‍ය උනන්දුවක් මෙයා මේ ඇලීසියාගේ කේස් එක වෙනුවෙන් දක්වනවා. අන්න ඒකත් එක්ක
මෙයා මුලින්ම වැඩ කරන්නේ මේ ග්‍රෝව් කියන හොස්පිටල් එකේ නෙමෙයි. හැබැයි මෙයා මේ ඇලිසියාගේ කේස් එක ගැන දක්වපු උනන්දුව හින්දා මෙයා තමන්ගේ හොස්පිටල් එකෙන් අයින් වෙලා මේ ද ග්‍රෝව් කියන හොස්පිටල් එකට එනවා ඇලිසියා ගැනම ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න ඕනකම හින්දා. ඉතින් කොහොම හරි තියෝ මේ ද ග්‍රෝව් කියන හොස්පිටල් එකට ආවට පස්සේ ඇලිසියා එක්ක තෙරපි සෙෂන්ස් කරන්න පොඩ පටන් ගන්නවා. හැබැයි මුලදී ඇලිසියා වචනයක්වත් කතා කරන්න යන්නේ නැහැ. සම්පූර්ණ සෙෂන් එකේදීම නිශ්ශබ්දතාවෙන්ම ඇලිසියා ඒ සෙෂන් එකම ගත කරලා දානවා. හැබැයි ටිකෙන් ටික මේ තෙරපි සෙෂන් ඉස්සරහට යද්දී ඇලිසියා පොඩ්ඩ මේ තියෝ එක කතා කරන්න පටන් ගන්නවා. මේ කන්වර්සේෂන් ඇතුළේදී අපිට තියෝ වගේම ඇලිසියාගේ ජීවිතවලත් තිබ්බ මාරම ෂොකින් දේවල් ගොඩක් අනාවරණය කරගන්න හැකියාවක් හම්බෙනවා. ඉතින් මේ විදිහට කතාවේ මුල් ටිකක් ස්ලෝ මූවිං එකක් අර බෝරිං ගතියක් තියෙනවා වගේ තේරුණාට විශ්වාස කරන්න මේ පොතේ අවසාන හරියට යද්දී ඔයා කීයටවත් එනවා කියලා නොදැක්ක ඔයා මාරම ෂොක් වෙලා යන මාරම ප්ලොට් ට්විස්ට් එකක් තියෙනවා. අන්නේ ප්ලොට් ට්විස්ට් එක වෙනුවෙන් ඒක හරියට ග්‍රැබ් කරගන්න නම් මේ කතාවම හරි උනන්දුවෙන් එක ඩීටේල් එකක්වත් මගහරින්න නැතුව කියවන එක ගොඩක්ම වැදගත්. ඉතින් මම මෙතනින් එහාට මේ පොතේ ස්ටෝරි එක ප්ලොට් එක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මම කතා කරොත් මුළු කතාවම ස්පොයිල් වෙන්න පුළුවන් හින්දා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් මේ පොත අරගෙන කියවන්න. අනිවාර්යෙන් කියවන වෙලාවට ගොඩක් වර්ඩ් පොතක් මේ සයිලන්ට් පේෂන්ට් කියන පොත. ඉතින් ඒ වගේම කියන්න ඕන මේ පොතේ ස්ටෝරි එක ඉස්සරහට ෆ්ලෝ වෙන්නේ තනි ස්ටෝරි ලයින් එකක් විදිහට නෙමෙයි. මේ පොතේදී අපිට ඇලිසියාගේ ඩයරි එක වගේම තියෝෆියබගේ පර්ස්පෙක්ටිව් එකකිනුත් කතාව බලා ගන්න හම්බෙනවා. අන්නේ විදිහට ඒ දෙන්නගේ ස්ටෝරි ලයින් මික්ස් වෙලා කතාව ඉස්සරහට ෆ්ලෝ වෙන විදිහක් තමයි මේ පොත කියවන් යද්දී අපිට බලා ගන්න හම්බෙන්නේ. මේ පොත ලියද්දී ග්‍රීක් මිතොලොජි එක පොතට කනෙක්ට් කරලා කතාව ඉස්සරහට ෆ්ලෝ වෙන විදිහට කතාව ලියන්න මේ ඇලෙක්ස් මයිකෙල්ඩීස් කටයුතු කරලා තියෙනවා. ඉතින් ග්‍රීක් මිතොලොජි එක ගත්තොත් අපිට මේ ඇලිසියාගේ චිත්‍ර අතරින් එක චිත්‍රයක් බලා ගන්න හම්බෙනවා අල්සෙස්ටිස් කියලා. මේ අල්සෙස්ටිස් කියලා කියන්නේ මේ කතාවට ගොඩක් වැදගත් චිත්‍රයක්. මොකද අල්සෙස්ටිස් කියලා කියන්නේ ඇලිසියා එයාගේ හස්බන්ඩ්ව මැරුවා කියලා සැක කරාට පස්සේ තමන් හොස්පිටල් එකට යන්න කලින් අඳින අවසාන චිත්‍රය. ඒක තමයි අල්සෙස්ටිස් කියලා නම් කරපු චිත්‍රය. ඉතින් අල්සෙස්ටිස් කියලා කියන්නේ මේ ග්‍රීක් මිතොලොජි එක ඇතුලේ තමන්ගේ ආදරය තමන්ගේ හස්බන්ඩ් වෙනුවෙන් ජීවිතය පුදපු ඒ ග්‍රීක වීරවරියකගේ විස්තරයක් සඳහන් ග්‍රීක් මිතොලොජි එකේ එන කතාවක්. ඉතින් අන්න ඒ අල්සෙස්ටිස් මෙතනදී ඇලිසියාට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක දැනගන්න අනිවාර්යෙන් ඔයාට මේ පොත කියවන්න වෙනවා. ඉතින් මට නම් මං කියෙව්ව මේ සයිකොලොජිකල් කියන ජෝන්ර් එකට අයිති පොත් වලින් උඩින්ම තියන්න පුළුවන් පොතක් තමයි මේ සයිලන්ට් පේෂන්ට් හඬ නිහඬ කියන පොත. ඉතින් මගේ රේටින් එක 10න් 9.1ක වගේ රේටින් එකක් මට මේ පොතට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ පොත ඇතුලේ තියෙන ඒ ප්ලොට් ට්විස්ට් එක ඔයා කීයටවත් අපේක්ෂා කරපු නැති ඔයාව නිකන් කරකොල අතාරිනවා වගේ ප්ලොට් ට්විස්ට් එකක්. ඉතින් අන්න ඒ ප්ලොට් ට්විස්ට් එක ගාවට මෙනකන් ඔයා කතාව කියෙව්වට පස්සේ ඔයාට තේරෙනවා මම මෙච්චර වෙලා මොකක්ද මේ කියෙව්වේ? මං කියවු දේ හරිද වගේ ෆීලින් එකක් අනිවාර්යෙන් ඔයාට එතනින් පස්සේ හම්බෙනවා. ඉතින් ඔයා සයිකොලොජිකල්, මිස්ට්‍රි, ත්‍රිලර් වගේ ජෝන්රස් වල පොත්වලට ආස කෙනෙක් නම් ඔයාට පර්ෆෙක්ට්ලි මැච් වෙන පොතක් තමයි මේ සයිලන්ට් පේෂන්ට් කියන පොත. ඉතින් එහෙනම් ඔයාගේ කියවන්න හිතන් ඉන්න පොත් විශ් ලිස්ට් එකට අනිවාර්යෙන් මෙන්න මේ සයිලන්ට් පේෂන්ට් කියන පොතත් ඇඩ් කරගන්න කියලා මතක් කරන ගමන් අදර වීඩියෝ එකෙන් සමුගන්නවා. තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වගේ book reviews, movie reviews, anime reviews වගේ දේවල් බලන්න අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.